යාළුවනේ ඔයාලා අපි හැමෝම දන්නවා රටක හැරවුම් ලක්ෂය ආර්ථිකයේ මේ ආර්ථික ගමන්මගේ උපරිම තලයට යන්න තියෙන ප්‍රධානම දොරටුව තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයෙන් සංවර්ධිත රටක් තමයි ලෝකේ දියුණුව කරා යන්න අවශ්‍ය තාක්ෂණික ඥානය ඒ අවශ්‍ය දැනුම සමග ආර්ථික මෙවලම් හඳුනාගෙන තාක්ෂණය හඳුනාගෙන ලෝක ඉදිරියට යන්නේ. ඉතින් අපි බලන්න ඕනි අපි දැන් අපි ඉපදුණු දවසේ ඉඳලා අපේ රට දියුණු වෙමින් පවතින රටක්. දියුණු වෙමින් පවතින රටිනුත් පහළට වැටෙනවා පසුගිය දවස්වල. ඉතින් ඒ අපේ රටේ ආර්ථිකය හසුරවන විදිය. ඉතින් ආර්ථිකය හසුරවන්න යන්නේ අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපනය තුලින් ඉහළට ගියපු අය. ඉතින් ඒ ලැබපු අධ්‍යාපන ක්‍රමවේදයේ මොනවා හරි දුර්වලතා තියෙනවා කියලා අපිට තේරුම් ගන්න වෙනවා. මොකද මේ ලෝකේ අනිත් රටවල් වේගයෙන් සංවර්ධනය වෙනවා. වේගයෙන් දියුණුවට යනවා. තාක්ෂණයෙන් දියුණුවට යනවා. අපි හැමදාම හිටපු තැනිනුත් පහළට යනවා මිසක් අපිට අනාගතයක් කියලා දියුණුවක් දකින්න නැහැ. ඉතින් අපි එතනම හිර වෙලා ඉන්නේ ඇයි කියන දේ හැමෝටම අවබෝධයක් තියෙන්න ඕනි. ඒ හැම දෙයකටම මූලික අඩිතාලම වැටෙන්නේ අධ්‍යාපනය තුලින්. රට පාලනය කරන නායකයෝ බිහි වෙන්නේ, රටේ විද්වත්තු බිහි වෙන්නේ, තාක්ෂණ වේදීන් බිහි වෙන්නේ. එවැනි විවිධ තලයන් වල මේ දක්ෂතා තියෙන නිපුණතා තියෙන අය බිහි වෙන්නේ අධ්‍යාපනයේ. ඉතින් අධ්‍යාපනය අපි හිර කරලා තියෙන්නේ කොතනද කියලා පොඩ්ඩක් තේරුම් අරගෙන ඒවා නිවැරදි කරන්න නිවැරදි වෙන්න ඕන තැනවත් හඳුනා ගන්න අපේ රටේ අනිත් ජනතාවට පොදු ජනතාවට හැකියාවක් තියෙන්න ඕනේ. කුමන හෝ ආණ්ඩුවක් තුලින් හොඳ දෙයක් කරන්න හදනවා නම් ඒකට අපි උපරිම සහයෝගය දෙන්න ඕනේ. සත්භාවයෙන්ම අපි ඒකට කැප වෙලා සහයෝගය දෙන්න ඕනේ. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා අපේ රටේ ළමයින්ගේ අධ්‍යාපනය නිකන් මේ අර ඇල්මැරුණු දිය කර හරින එක. කාලය නාස්ති කරලා දාන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම සංවර්ධිත හොඳ රටකට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් විදියට නිවැරදි කර ගන්න ඕනි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගේන්න ඕනි. ඉතින් පවතින ආණ්ඩුවේ හඳුනාගෙන ප්‍රතිසංස්කරණ ගේන්න හදනකොට සාමාන්‍ය ලෝකේ කොයි දේ කරන්න ගියත් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු ක්‍රමයෙන් නිවැරදි කරගන්න අපිට පුළුවන්. හැබැයි ආරම්භය වටිනවා. ස්ටාර්ට් කරලා තමයි අනිත් දේවල් නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ මෙවැනි අවස්ථාවල. ඉතින් අපි සියල්ල සම්පූර්ණ කරගෙන ආපු පැවිතගෙන යන જાතියක් නෙවෙයි. සියල්ල සම්පූර්ණ කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. එහෙමනම් ඒ නිවැරදි හැරවුම් ලක්ෂ එන තැන්වලදී ඒ හැරවුම් ලක්ෂයට ඉඩ දෙන්න. ඇයි බය? හැරවුම් ලක්ෂයක් ළඟදී ඇයි ඔච්චර කෑ ගහන්නේ දඟලන්නේ ඒක එපා කියලා. නෑ ඒක ගේන්න කියලා කෑ ගහන්න පුරුදු වෙන්න. අලුත් දෙයකට මුහුණ දෙන්න, ශක්තිය දෙන්න, ජවය දෙන්න. අපි අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළා අපේ රටේ අවශ්‍යතාවයට අනුව ගැලපෙන විදියට අධ්‍යාපන ක්‍රමය හදාගන්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ වගේම මේ රටේ ගොඩක් ජනතාව 80ක් 90ක් විතරම ජනතාව ඒක තේරුම් අරන් තියෙන්නේ. පොදු මතයක් තියෙනවා. නමුත් සුළු පිරිසකගේ උමනාවක් තියෙනවා ඒවා කඩාකප්පල් කරන්න. ඉතින් ඒ කඩාකප්පල් කිරීම වලට අහු වෙන්නේ නැතුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදයක් අනිවාර්යෙන් අවශ්‍යයි. රටක අධ්‍යාපනය තමයි ඒ රටේ අනාගතය. ඒ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කර යුතුමයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න, ඒ සඳහා අවශ්‍ය ජනතාවගේ සහයෝගය ලබා දෙන්න කියලා මම සියලුම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් සියලු දෙනාටම ආරාධනා කරලා සිටිනවා. ස්තුතියි.